කට්ටිය ඔක්කොම ගජරාමයට වැඩ. ගස් කපනවා, ලීරනවා, යතු ගානවා, ලී විදිනවා, ඇන ගහනවා, වැඩ ගොඩයි. හැබැයි මේ සැබෑ මිනිස්සු නෙවෙයි. ලී වලින් හදපු මිනිස් රූප ගොඩක්. මේ තමයි අරුම පුදුම වඩුමඩුව. අරුම පුදුම වඩුමඩුව තියෙන ගාල්ලේ. එහි නිර්මාණකරුවා ඌරුවිටිය ගණිතගේ දියස්. ඔහු පෙදරේරුවෙක්, වඩු කාර්මිකයෙක්, චිත්‍ර ශිල්පියෙක් පමණක් නෙවෙයි, මූර්ති ශිල්පියෙක්. වඩු කර්මාන්තයේදී ගසක් බිමහෙලීමේ පටන් දැවමය නිර්මාණයක් බිහි කිරීම දක්වා සියල්ල ඔහු මේ අරුම පුදුම වඩුමඩුවෙන් නිරූපණය කර තිබෙනවා. පොඩි කාලේ ඉඳලා ඔය වගේ නිර්මාණ දේවල් කරන කෙනෙක්. ඉතින් මට හිතුණා මේ වගේ දෙයක් කරන්න ඕනේ. අවුරුදු 20ක් වගේ වෙනවා දැන් ඔය අරුම පුදුම වඩුමඩුව කියන එක සකස් කරලා රස්සාව කරන අතරේ තමයි ඉතින් අවුරුද්දක් වගේ ගියා මේ නිර්මාණයේදී අවසන් කරන්නේ. එහෙම මට මේ පොඩි කාලේ ඉඳලා මේ දැනුම තියෙනවා. ඉතින් එහෙම බුදු පිළිම බණේවා, දේව රූප, ඊ ගැටයන් වැඩ ඒ කොම දැනුමක් තියෙනවා මට මේ වැඩ පුහුණුවක් උනේ නෑ මම. මේ වඩුමඩුවේ විවිධ කාර්යයන් කරන මිනිස් රූප ගණන 25ක්. ඒ සියල්ල හදලා තියෙන්නේ කදුරු ලීයෙන්. ඒ හැම රූපයක්ම වැඩ කරනවා. විදුලි මෝටර්, කැසට් මෝටර්, වාහනවල වයිපර් මෝටර් සවි කරලා ඒවා වැඩ කරන රූප බවට පත් කරලා තියෙන්නේ දියස් විසින්මයි. ඔහුට ඒ සඳහා අවශ්‍ය කාර්මික දැනුමක් තියෙනවා. මම ගොඩක් දේවල් කරන්නේ දෙන්නද වදුකට බුදු පිළිම වනේව දේව රූප පිරිත් මණ්ඩප පුරාණේ විසින් වෙසක් කාට වෙසක් පූජා වදනවා. චෛත්‍ය වන්දිනේ කොම නිර්මේ දේවල් මම දැනුම තියෙනවා. අන්තල රූප වනේ කැටයන් වැඩන ගොඩක් හරිය කරේ ඉතින් අවුරුදු ගානක්. ඔහු මේ වඩුමඩුව ප්‍රදර්ශන වලට ගෙනියනවා. පාසල් වලින් තමයි වැඩිම ඉල්ලීම් ලැබෙන්නේ. ඒ වගේම වෙසක් කලාප, උසුන් කලාප සහ තොරණ තියෙන තැන් වලටත් මේ වඩුමඩුව අරගෙන යනවා. ඔහු මේ වඩුමඩුව රට පුරාම ගෙනihin ප්‍රදර්ශනය කරන්නේ දරුවන්ට යමක් ඉගෙන ගන්න සලස්වන බලාපොරොත්තුවෙන්. මෙතන වඩුමඩුවක් විතරක් නෙවෙයි, කම්මලක්ද තියෙනවා. අතීතයේ සෑම ගමකම දක්නට ලැබුණු වඩුමඩුවත් කම්මලත් අද දකින්නට නැහැ. දරුවන්ගේ අධ්‍යාපනයට උපකාර වනු පිණිස මේ අරුම පුදුම වඩුමඩුව නිර්මාණය කළ දියස්ද සැබවින්ම අරුම පුදුම පුද්ගලයෙක් නොවේද?